ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරුවනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මට කලකිරලා හිටියේ, මට එපා වෙලා හිටියේ. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. තරපස් ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහෝදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු. මොකද්ද? මම ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරාලු. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතනවලු. වැඳලත් දැම්ම කිව්වා. සති 3ක් විතර මේවා කරලා දවසක් මහත්තයාට බෙනිබෙනීම ෆෝන් එකගෙන කෝල් එකක් එනවලු. මහත්තයාට ෆෙනිෆෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙවලු. මිනිහට තටුකුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධය. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මම හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරගේ කෝල් එකක් එනවලු ආය. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා දෙන්නේ? අර අනියම් භාර්යාවට. දැන් මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මැහිතෙල් බොන්න හිතලලු තියෙන්නේ. ඇයි ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චාත්තාප වෙන දවසක් එනවා.